අටවෙනි ප්‍රශ්නේ බලමු මොකක්ද අහන්නේ කියලා. අටවෙනි ප්‍රශ්නය සමාරෝපයයන් කෙටියෙන් හඳුන්වන්න. ඔන්න අටේ අහනවා සමාරෝපය කියලා කියන්නේ මොකද්ද? අපි ලියන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. සමාරෝපය කියලා කියන්නේ රූපන ශිල්පියාගේ මේ තියෙන පුද්ගලික ස්වરૂපය. දැන් මම රූපන ශිල්පියෙක් නම් මගේ තියෙන පුද්ගලික ස්වરૂපය හැරදමා ආගන්තුක චරිතයක ස්වરૂපයගෙන යම් කාලයක් ඒ තුල ජීවත් වීම අපි සමාරෝපේ නමින් හඳුන්වනවා. එහෙනම් අපි මේක ලියාගමු. රූපන ශිල්පියා තම පුද්ගලික ස්වરૂපය හැරදමා ආගන්තුක චරිතයක නේද? ආගන්තුක චරිතයක ස්වરૂපයගෙන ඒ තුල යම් කාලයක් ජීවත් වීම රූපන ශිල්පියා තම පුද්ගලික ස්වરૂපේ හැරදමා ආගන්තුක චරිතයක ස්වરૂපයගෙන ඒ තුල යම් කාලයක් ජීවත් වීම සමාරූපය නම් වේ. පැහැදිලිද පුතේ? අපි දැන් දෙවෙනි රෝම ඉලක්කම් දෙක සමාරෝපයේ බෙදෙන කොටස් ගණන කීයද? ඒ මොනවාද? ඒවා කෙටියෙන් හඳුන්වන්න. ප්‍රශ්න තුනක් අහනවා රෝම ඉලක්කම් දෙකෙන්. නේද? මොකද්ද? සමාරෝපයේ බෙදෙන කොටස් ගණන කීයද? කොටස් ගණන කොටස් දෙකයි. ඒ මොනවාද? එක අභ්‍යන්තර සමාරෝපය, බාහිර සමාරෝපය. පැහැදිලිද පුතේ? ඔන්න කොටස් දෙකට බෙදෙනවා. දැන් ඒක කෙටියෙන් හඳුන්වන්න කියනවා. එහෙනම් අභ්‍යන්තර සමාරෝපය සහ බාහිර සමාරෝපය මෙහෙම විස්තර කරගමු. ඉස්සෙල්ලා බලමු බාහිර සමාරෝපය. බාහිර සමාරෝපය කියලා කියන්නේ පුතේ චරිතයට අදාළව බාහිර වෙස් ගැන්වීම නැත්නම් ආරූඪ වීම ආවේශ වීම සමාරෝපයයි. බාහිර චරිතයට අදාළව බාහිර ස්වરૂපය ගැනීම. චරිතයට අදාළව බාහිර ස්වરૂපය ගැනීම. මෙහිදී අංග රචනය, වේශභූෂණ, යොදා ගනී. අන්න චරිතයට අදාළව බාහිර ස්වરૂපයේ ගැනීම. මෙහිදී අංග රචනය හා වේශභූෂණය මොකද්ද කරන්නේ? දායක කරගනී. නේද? හරි. චරිතයට අදාළව බාහිර ස්වરૂපයේ ගැනීම. දැන් මේ චරිතයට අදාළව බාහිර ස්වરૂපයේ ගැනීම කියන එක පුතේ අභ්‍යන්තර සමාරෝපයට ඇඳගමු. එහෙනම් කොහොමද අපි අභ්‍යන්තර සමාරෝපය කියන එක නිර්වචනය කරන්නේ? චරිතයට අදාළ බාහිර ස්වરૂපේ නිගන්නේ. එහෙනම් බාහිර ස්වરૂපයට අදාළ වන පරිදි චරිතයේ බාහිර
ස්වරූපයට අදාළ වන පරිදි අභ්‍යන්තර ගති ලක්ෂණ මොනවද කරන්නේ? ගොඩනගා ගැනීම. අභ්‍යන්තර සමාරෝපයයි. එහිදී කටහඬේ තියෙන වෙවුලුම් ස්වરૂපය නේ මේ කියන විශේෂ ලක්ෂණ පුතේ ඔය අභ්‍යන්තර සමාරෝපයේදී රූපන ශිල්පියෙක් ගොඩනගා ගන්නවා. පැහැදිලිද පුතේ? ඒ නිසා අපිට මේ අභ්‍යන්තර සමාරෝපයේ සහ බාහිර සමාරෝපයේ කියන එක ඉතාම වැදගත් වෙනවා රූපන ශිල්පියෙකුගේ රූපන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා. දැන් යනවා ගැටුම යන්න හඳුන්වන්න. දැන් මේ රෝම ඉලක්කම් 3 ගැටුම යන්න හඳුන්වන්න. දැන් බලමු පුතේ අපි ගැටුම කියලා කියන්නේ මොකක්ද කියලා. ගැටුමකට පාර්ශවයන් කීයක් ඉන්න ඕනද? දෙන්නෙක් ඉන්න ඕනේ. ගැටුමකට පාර්ශවයන් දෙකක් තියෙනවා. දැන් මේ ගැටුම කියන එක විස්තර කරන්න කලින් පසුබිම හදාගමු. ගැටුමට පාර්ශවයන් දෙන්නෙක් ඉන්න ඕනේ. දෙන්නෙක් හිටියා කියලා ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ගැටුමට එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් ඔය කරුණු එකතු කරගෙන අපි ගැටුම විස්තර කරනවා. මෙන්න මෙහෙම ගැටුම යනු එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් අතර ඇතිවන්නා වූ ඝට්ටණය ගැටුම නම් වේ. මෙහෙමයි ගැටුම විස්තර කරන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් අතර ඇතිවන්නා වූ ඝට්ටණය ගැටුම නම් වේ. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකද්ද? ගැටුමේ අවස්ථා 4ක් නම් කරන්න. ගැටුමේ අවස්ථා 4 අපි නම් කරනවා මොනවද? මිනිසා හා මිනිසා අතර ඇතිවන ගැටුම්. ඊගාවට මිනිසා හා චිත්ත බලවේග අතර ඇතිවන ගැටුම්. මිනිසා හා මිනිසා අතර ඇතිවන ගැටුම්. මිනිසා හා චිත්ත බලවේග අතර ඇතිවන ගැටුම්. මිනිසා හා සතුන් අතර ඇතිවන ගැටුම්. නේ ඊගාවට මොනවද? මිනිසා සහ සංස්කෘතියත් අතර ඇතිවෙනවා ගැටුම්. මිනිසා හා සංස්කෘතිය අතර ඇතිවන ගැටුම්. නේද? දැන් අපි මෙහෙම කිව්වට බෑ මේක විස්තර කරගමු. මිනිසා හා මිනිසා අතර ඇතිවන ගැටුම් ලාංකීය විතරක් නෙමෙයි ඕනම රටක වේදිකා නාට්‍ය නිර්මාණ තුළ බහුලව දක්නට ලැබෙන්නේ අපිට මිනිසා හා මිනිසා අතර ඇතිවන ගැටුම්. නේද? දැන් ඒකට උදාහරණයක් විදිහට ගන්න මනමේ නාට්‍යයේ නේද? මනමේ නාට්‍යයේ වැදි රජු මනමේ කුමරු අතර උදාහරණ ලියා ගන්න මේවා. නේ මිනිසා හා මිනිසා අතර ඇතිවන මනමේ නාට්‍යයේ වැදි රජු සහ මනමේ කුමරු අතර ඇතිවන ගැටුම. නේද? තව මොනවද තියෙන්නේ? ඇයි දිත්තල කාලගෝල නාට්‍යයේ දිත්තල සහ කාලගෝල අතර ඇතිවන ගැටුම. මිනිසා හා චිත්ත බලවේග අතර ඇතිවන ගැටුම. මිනිසා නිරන්තරයෙන් චිත්ත බලවේග තමන්ගේ සිතුවිලිත් එක්ක
ගැටුම් ඇති කරගන්නවා නාට්‍යයේ. ඒකට හොඳම උදාහරණයක් තමයි දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නරිබෑනා නාට්‍ය පුතේ නේද? මේ නරිබෑනා නාට්‍යයේදී මොකද වෙන්නේ? අර ගම දුවත් එක්ක කැලේට යනවා දර කඩන්න. කවුද? ගම මහගේ. ගම මහගේ වෙහෙස මහන්සි වී දර කඩන අතර ගම දුව වනාන්තරයේ දක්නට ලැබෙන සුන්දරත්වයේ දෙස බලමින් නේද? ගස්වල මල් පිපිලා ගෙඩි හටගෙන ඒ වගේ සුන්දරත්වයේ බලමින් කාලය ගත කරනවා. මේක දකිනවා කවුද? ගම මහගේ. එතකොට මේ ගමදුව ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදිලාද හැමතැන හරි හැඩයි. ඔහොම ගීත ගායනා කරනකොට ගම මහගේ ඇවිත් කියනවා බෞද්ධ ඉඳන් එක දර කෑල්ලක් කඩලා නැහැ. බණන් හරියන්නේ කැලේ ඉන්න නරියෙකුටම තමයි. අන්න නරියට chance එක ආවා. නේද? අපි ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේ ඉඳන් නරියා කපටි කියලා. ගහකට මුවා වෙලා හිටපු නරියා මොකද කරන්නේ? මේක අවස්ථාවක් කරගෙන අන්න ගමදුව විවාහ කරලා දෙන්න කියලා විවාහ යෝජනාවක් අරගෙන ගමගෙදෙට්ට යනවා. නේද? ගැටුම ආරම්භ වෙන අවස්ථාවක්. නේද? එතකොට මෙලෙස ගැටුම ආරම්භ වුණාට පස්සේ මොකද වෙන්නේ? ගමදුව විවාහ කරලා දෙන්න වෙනවා නරියට. නරියට විවාහ කරලා දුන්නාට පස්සේ පුතේ මොකද වෙන්නේ? අර ගම මහගේ හිතින් දුක් වෙනවා. අයියෝ අපරාදේ මං එදා අර කැලේදී කියපු වචනේ නිසා නේද මගේ දුවට මෙහෙම වුනේ කියලා. අන්න හිතින් පශ්චාත්තාප වෙනවා. හිතින් තැවෙනවා. අන්න මිනිසා හා චිත්ත බලවේග අතර ඇතිවන ගැටුමකට උදාහරණයක්. ඊළඟට තියෙනවා මිනිසා හා සතුන් අතර ඇතිවන ගැටුම. ඒකටත් පුතා උදාහරණයක් ගන්න පුළුවන් අපිට නරිබෑනා නාට්‍යය. නේද? අර ගමදුව ගම මහගේ නේද? සමග මේ නරියා ඇති කරගන්නවා ගැටුම්. නේද? එතකොට මිනිසා හා සතුන් අතර ඇතිවන ගැටුම්. සිංහබාහු නාට්‍යයේ සිංහයා සහ සිංහබාහු අතර ඇතිවන ගැටුම මොනවද? මිනිසා හා සතුන් අතර ඇතිවන ගැටුම්. මිනිසා හා සංස්කෘතිය අතර ඇතිවන ගැටුම්. නරිබෑනා නාට්‍යයෙන්ම ගන්න දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ මොකද්ද? මිනිස් සංස්කෘතිය සහ සත්ව සංස්කෘතිය නොගැලපීම් තමයි ඒක තුල නිරූපණය වන්නේ. මිනිසාගේ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් වෙනස්. නරියාගේ සිතුම් පැවතුම් සහ ඇවතුම් පැවතුම් වෙනස්. නේද? ඒ සංස්කෘතිය වෙනස්. සත්ව සංස්කෘතිය වෙනස්. මනුෂ්‍ය සංස්කෘතිය වෙනස්. සත්ව සංස්කෘතිය සහ මනුෂ්‍ය සංස්කෘතිය අතර ඇතිවන්නා වූ ඝට්ටණය අපිට මේ නරිබෑනා නාට්‍යයේ දක්නට ලැබෙනවා. එතකොට පුතේ ගැටුම කියන එක නාට්‍යයේ විවිධාකාර විදියට මේ විදිහට ප්‍රභේද කරගන්න පුළුවන්. ගැටුමේ ප්‍රභේද අපි කතා කරා උදාහරණ සහිතව. දැන් අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. පස්වෙනි ප්‍රශ්නය නෘතනෘත්‍ය නාට්‍ය හඳුන්වන්න. මේ නෘතනෘත්‍ය නාට්‍ය හඳුන්වන්න කියන පාඩමේදී හොඳට මතක තියාගන්න මේක 10 වසර විෂය නිර්දේශයට අදාළ වෙච්ච පාඩමක්. එතකොට පුතේ අපි බලමු නෘතනෘත්‍ය නාට්‍ය. අපෙන් හැමදාම නෘතනෘත්‍ය නාට්‍ය මොකද්ද කියන එක අහන්නේ නැහැ. අපෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රධාන රැඟුම් විශේෂ නම් කරන්න. නේද? රැඟුම් විශේෂ නම් කරන්න. එහෙම නැත්නම් තෙවැදෑරුම් රැඟුම් විශේෂ නම් කරන්න. තෙවැදෑරුම් රැඟුම් විශේෂ නම් කරන්න. නේ තෙවැදෑරුම් රැඟුම් විශේෂ තමා නත ඊගාවට නත්‍ය
ඊගාවට නාට්‍ය. ඔන්න ප්‍රධාන රැඟුම් විශේෂ 3. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ කියන ප්‍රධාන රැඟුම් විශේෂ 3 ගැන. නත්ථ. එතකොට මේ වචනේ හරියට ලියන්න ඕන පුතේ. නත්ථ. නෘත්‍ය නාට්‍ය. නත්ථ කියලා කියන්නේ අංග වික්ෂේප භාවිතා කරමින් ලියන්න අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරනු ලබන ලයාන්විත වූ සෝභමාන වූ රැඟුම් විශේෂයකි. අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරනු ලබන ලයාන්විත වූ සෝභමාන වූ රැඟුම් විශේෂයකි. මෙහි කිසිදු අදහස් ප්‍රකාශ කිරීමක් නැත. ලියන්න මෙහි කිසිදු අදහස් ප්‍රකාශ කිරීමක් නොමැත. මෙහි කිසිදු අදහස් ප්‍රකාශ කිරීමක් දක්නට නොමැත. එහෙනම් අපි මේකට උදාහරණ විදිහට ලියනවා ගැමි නැටුම්. මොනවද? කුළු නැටුම් උදාහරණ. ඊගාවට ලී කෙලි, සවරම් නැටුම් විශේෂ නේද? තෙල්මේ, මාත්‍රාපද, මණ්ඩිපද. අන්න පුතා උදාහරණ. ලී කෙලි නේ, කලගෙඩි නැටුම්. ඔයගොල්ලෝ පෙරහැරවල වල දැකලා තියෙනවා මේක නේ. නර්තනාංග තියෙනවා, ලී කෙලි එහෙම දැකලා තියෙනවා නේ. එතකොට මොකද වෙන්නේ? ලී කෙලි වල යම් හැඟුම් ප්‍රකාශ කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. යම් රිද්මයානුකූල නර්තනයක් තමයි දක්නට ලැබෙන්නේ. දැන් නෘත්‍ය කියලා කියන්නේ මේ අදහසම යනවා මෙන්න මෙතනින් වෙනස් වෙනවා. මොනවද? අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරනු ලබන ලයාන්විත වූ සෝභමාන වූ රැඟුම් විශේෂයකි. මෙහිදී භාව ප්‍රකාශනයක් දක්නට ලැබේ. භාව ප්‍රකාශනයක් දක්නට ලැබේ. අන්න භාව ප්‍රකාශනයක් දක්නට ලැබෙනවා. විශේෂත්වය ඒකයි. හුදු නර්තනයක්ම තමයි. ලයාන්විතයි. හැබැයි මේකේ හැඟීම් ප්‍රකාශ කිරීමක් නෑ. නෘත්‍ය තුල හැඟීම් ප්‍රකාශ කිරීමක් දක්නට ලැබේ. එහෙනම් උදාහරණ විදිහට මොනවද ලියන්නේ? राधा कृष्णा, शिव पार्वती, रामा सीता නේද? राधा कृष्णा තියෙනවා. राधा कृष्णा, शिव पार्वती නේ, रामा सीता, भरत, कथक, कथकली, මණිපුරි. පැහැදිලිද? ඔන්න නූතනෘත්‍ය සාකච්ඡා කරා. දැන් නාට්‍යයන් හඳුන්වන්න. නාට්‍ය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලියනවා විශේෂයෙන්ම තෝරා ගන්නා ලද සිද්ධා අවස්ථා ඇතුළත් ප්‍රබල පිටපතකින් යුක්ත නරඹා රස විඳිය හැකි සතර අභිනයම උපයෝගී කරගෙන
නරඹා රස වෙදී හැකි කලාවක් අපි නාට්‍ය කලාව කියලා කියනවා. එහෙනම් ඒක අපි ලියනවා සතර අභිනය උපයෝගී කරගෙන යම් සිද්ධියක් හෝ අවස්ථාවක් නිරූපණය කිරීම නාට්‍ය. සතර අභිනයම උපයෝගී කොට ගනිමින් නේ සතර අභිනය උපයෝගී කොට ගනිමින් යම් සිද්ධියක් හෝ අවස්ථාවක් නිරූපණය කර පෙන්වීම නාට්‍යයි. උදාහරණ අපිට ඕන තරම් දෙන්න පුළුවන්. මනමේ සිංහ බව මහාසාර කදාවලලු නේද? නාට්‍ය ඕන තරම් දෙන්න පුළුවන්. ඊළඟ තියෙනවා ප්‍රාසංගික කලාව යන නිර්වචනය කරන්න ප්‍රාසංගික කලාව යන නිර්වචනය කරන්න 6 රෝම ඉලක්කම් 6. එතකොට අපි ප්‍රාසංගික කලාව නිර්වචනය කරනවා කොහොමද? ගායනය, රංගනය, චලනය. ලියාගන්න ගායනය, රංගනය, චලනය. පදනම් කර ගනිමින් අභිවාහකයෙකු සිය පෞරුෂය මනවින් විදහා දක්වමින් රංග භූමියක් මත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නිරූපණය කරන කලා ප්‍රාසංගික කලා නම් වේ. අන්න ප්‍රාසංගික කලා නේද? ගායනය, රංගනය, චලනය පදනම් කරගෙන නේ ගායනය, රංගනය, චලනය පදනම් කර ගනිමින් අභිවාහකයෙකු මේ අභිවාහකයා කියන්නේ ඉදිරිපත් කරන්නා කියන එක. අභිවාහකයෙකු සිය පෞරුෂය මනවින් විදහා දක්වමින් රංග භූමියක් මත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නිරූපණය කරන සජීවී කලාවක් ප්‍රාසංගික කලාවක් වේ. ප්‍රාසංගික කලාවක් වේ. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා අපේ ඊළඟ ප්‍රශ්නය ප්‍රාසංගික කලා වලට අයත් වන කලාවන් නම් කරන්න. මොනවද එහෙනම් ප්‍රාසංගික කලාවන් වලට අයත් වන කලාවන්? 7 වෙනි ප්‍රශ්නේ. කීයද? 8 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ. මොනවද අහන්නේ? ප්‍රාසංගික කලා යන්න හඳුන්වන්න හැඳින්වුවා මේ 7 නේද? ප්‍රාසංගික කලා යන නිර්වචනය කරන්න 6 එක හරි. 7 ප්‍රාසංගික කලාවට අයත් වන කලාවන් නම් කරන්න. ප්‍රාසංගික කලාවත් වලට අයත් වන කලාවන් තමයි පුතා නාට්‍ය, නර්තනය, සංගීතය. මේවා අපි ප්‍රධාන ප්‍රාසංගික කලාවන් ලෙස හඳුන්වනවා. මේවා ප්‍රධාන ප්‍රාසංගික කලාවන්. මේ ප්‍රධාන ප්‍රාසංගික කලාවන් පදනම් කරගෙන ගොඩනගෙනවා පුතා තවත් ප්‍රාසංගික කලාවන්. ඒවා තමයි මුද්‍රා,
බැලේ මං කෙටියෙන් ලියන්නේ මුද්‍රා නාට්‍ය වෙන්න ඕනේ, බැලේ නාට්‍ය වෙන්න ඕනේ, ඔපෙරා නාට්‍ය වෙන්න ඕනේ, ගීත නාට්‍ය, රූකඩ සංදර්ශන නේද? ඊළඟට තව එලිමහන් සංගීත ප්‍රසංග, එලිමහන් සංගීත ප්‍රසංග. ඊගාවට අපිට ගන්න පුළුවන් තව වීදි නාට්‍ය. මෙන්න පුතා ප්‍රාසංගික කලාවන් නම් කරන්න, ප්‍රධාන ප්‍රාසංගික කලාවන් 3 නම් කරා: නාට්‍ය, නර්තනය, සංගීතය. ඒ ප්‍රධාන ප්‍රාසංගික කලාවන් 3 පදනම් කරගෙන ගොඩනගෙනවා මුද්‍රා, බැලේ, ඔපෙරා, ගීත නාට්‍ය, රූකඩ නාට්‍ය, එලිමහන් සංගීත ප්‍රසංග සහ වීදි නාට්‍ය. දැන් අනුශාංගික කලා යන්න හඳුන්වන්න 8 අනුශාංගික කලාවන් කියලා කියන්නේ පුතේ නාට්‍ය සාර්ථකත්වය සඳහා බාහිරින් එකතු කරගන්නා වූ සියලුම අංග අනුශාංගික අංග නම් වේ. ඔක කොහොමයි ලියන්නේ නේද? හරිනම් ඕක අපි මෙහෙම ලියනවා. නාට්‍ය නිෂ්පාදක අධ්‍යක්ෂක නේද? ඊගාට නළු නිලියන් හැරුණු කල බාහිරින් එකතු කරගන්නා සියලුම අංග මොනවද? අනුශාංගික අංග වේ. නිෂ්පාදක, අධ්‍යක්ෂක, නළු නිලියන් හැරුණු කල බාහිරින් එකතු කරගන්නා වූ සියලුම අංග අනුශාංගික අංග නැත්නම් අනුශාංගික කලා වේ. නාට්‍යක අධ්‍යක්ෂකවරයා හඳුන්වන ඊළඟ ප්‍රශ්නය නේ 8 හරි 8. දැන් 9 අහන ප්‍රශ්නයක් අනුශාංගික කලා යටතට අයත් වන අංග. අනුශාංගික කලා යටතට අයත් වන අංග තමයි මොනවද? අංග රචනය, වේශභූෂණ, පසුතල නිර්මාණ, නාට්‍ය සංගීතය නේ, රංගාලෝකය නැත්නම් රංගාලෝකකරණය, නාට්‍ය සංගීතය. පැහැදිලිද? ඔන්න අනුශාංගික අංග. දැන් 10 වෙනි ප්‍රශ්නේ මේ ටික හරි දැන් බලමු 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් අහනවා නාට්‍ය අධ්‍යක්ෂක හඳුන්වන විශේෂ වූ නාමය. නාට්‍ය අධ්‍යක්ෂකවරයා හඳුන්වන විශේෂ නාමය තමයි සොඳුරු ආඥාදායකයා. සොඳුරු ආඥාදායකයා නේ. සොඳුරු කියන්නේ සුන්දර, ආඥාදායකයා කියන්නේ අනකරන්න. සුන්දර විදිහට වේදිකාව තුල නළු නිලියන් මෙහෙවන හසුරුවන පුද්ගලයා සොඳුරු ආඥාදායකයා වෙනවා. ඔහු නාට්‍ය අධ්‍යක්ෂකවරයා. මේ සොඳුරු ආඥාදායකයා කියන ග්‍රන්ථය රචනා කරේ සුගතපාල ද සිල්වා මහත්මයා. මේ සුගතපාල සිල්වා මහත්තයා ලෝකධර්මී නාට්‍ය පුරෝගාමියා විදියට සැලකෙන නාට්‍යකරුවෙක් සුගතපාල ද සිල්වා. ඒතර සුගතපාල සිල්වා මහත්මයා නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට අධ්‍යක්ෂණ කාර්යභාරයේදී සැලකිලිමත් වී යුතු සහ අධ්‍යක්ෂණ කාර්යභාරයේ කොයි විදිහටද කළ යුත්තේ කියන එක පිළිබඳව යම් අදහස් ඇතුළත් කරමින් නිර්මාණය කරපු ග්‍රන්ථයක් තමයි මේ සොඳුරු ආඥාදායකයා කියන ග්‍රන්ථය. විශේෂ වූ නාමය කුමක්ද? හැඳින්වුවා. නාට්‍ය අධ්‍යක්ෂකයාගේ කාර්යභාරය කෙටියෙන් ලියන්න. දැන් ඔන්න 10. මේක 9 ඔන්න 10. නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය මොකක්ද කියලා අහනවා.
නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය තමා පුතා නාට්‍ය පිටපත හොඳින් කියවා පිටපත පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම. පළවෙනි එක පිටපත හොඳින් කියවා පිටපත පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කර ගැනීම. පිටපත හොඳින් කියවලා පිටපත පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඊගාවට යා මොකද්ද කරන්න ඕනේ? ඒ පුළුල් අවබෝධයත් එක්ක මොකද්ද කරන්නේ? නිෂ්පාදන පිටපතක් නිෂ්පාදන පිටපත සකස් කළ යුතුය. නිෂ්පාදන පිටපතක් සකස් කරන්න ඕනේ. ඉන්පස්සේ ජාතික රැඟුම් පාලක මණ්ඩලයේ යෙන් අවසර ලබා ගත යුතුය. ඒ කියන්නේ අපිට පිටපතක් ලියලා ඒක ඕන විදිහට රංගගත කරන්න බෑ. ඇයි? අපේ රටේ සංස්කෘතියට ගැලපෙන අපේ සංස්කෘතියට ගැලපෙන ඒ විතරක් නෙමෙයි යම් කිසි පුද්ගලයෙකුගේ චරිත නාමයකට හානිදායක මේ අගෞරවයක් වෙන විදිහට කෙනෙක්ව විවේචනය වෙන විදිහට නේ නාට්‍ය තුල යම් කරුණු ඇතුළත් වෙලා තියෙනවාද මේක ප්‍රසිද්ධ රංගනේ යොදන්න පුළුවන්ද ප්‍රසිද්ධ රංගනේ ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ජාතික රංගුම් පාලක මණ්ඩලයෙන් ගන්න අවසර පත්‍රය නැත්නම් ඒ අවසරය ඊටාම් වැදගත් ප්‍රසිද්ධ රංගනේ නාට්‍යයක් රංගගත කරනවා. රංගුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත්තට පස්සේ ඉන්පස්සේ මොකද කරන්නේ? ඉන්පස්සේ පුතේ අපි නාට්‍ය මේ අධ්‍යක්ෂවරයා අනුසාංගික ශිල්පීන් දායකත්වය ලබා ගන්නවා නේද? හරි. අනුසාංගික ශිල්පීන්ගේ දායකත්වයට කලින් පුතේ අනුසාංගික ශිල්පීන්ගේ දායකත්වයට කලින් නළු වර්ණයක් සිදු කරන්න ඕන. නළු වර්ණය. නේ නළු වර්ණය කියලා කියන්නේ මොකද්ද? නාට්‍යයට සුදුසුම නළු නිලියන් තෝරා ගැනීම නළු වර්ණයයි. ඒ කියන්නේ නාට්‍යයකට සුදුසුම නළු නිලියන් තමයි තෝරගන්න ඕනේ. ඒ නාට්‍යයට සුදුසුම නළු නිලියන් තෝරා ගැනීම නළු වර්ණය ලෙස හඳුන්වනවා. ඒතර මේ නළු වර්ණය සිදු කරලා පිටපතේ ඉන්න චරිතවලට අදාළ සුදුසුම නළු නිලියන් තෝරා ගැනීම සමා සිද්ධ කරන්නේ. නළු වර්ණය. ඉන්පස්සේ අන්න අනුසාංගික ශිල්පීන් තෝරාපත් කරගන්නවා. තෝරා ගැනීම. නේද? ඊළඟට පුතේ කරන්නේ තෝරාගත්ත නළු නිලියන් සමග පිටපත් පුහුණුව ආරම්භ කිරීම. නේද? පිටපත් පුහුණුව ආරම්භ කිරීම. ඒ කියන්නේ එක පාට නාට්‍යයේ රඟපාන්නේ නේ අධ්‍යක්ෂවරයා මැද ඉඳගෙන නැත්තම් පුටුවක ඉඳගෙන වටේටම මේ ශිල්පීන් ටික තියාගෙන නේද? ඔවුන්ගේ චරිතයට අදාළව ඒ දෙබස් මොකද කරන්නේ? කියවීමට සලස්වනවා. ඉන්පස්සේ අධ්‍යක්ෂවරයාගේ හිතේ ඇඳිත් චරිතයට අදාළ මේ වොයිස් එක එහෙම නැත්නම් හඬ පාලනයන් හඬ ප්‍රක්ෂේපණය වෙන ආකාරය නේ චරිත ලක්ෂණ ඉස්මතු වන විදිහට සංවාද උච්චාරණය වෙනවද කියන අවබෝධය ගන්නවා. ඉන්පස්සේ කරන්නේ මොකද්ද? පුහුණු වීම නාට්‍ය පුහුණුව ආරම්භ කිරීම. නේද? පිටපත් පුහුණුවීම පස්සේ නාට්‍ය පුහුණුවීම ආරම්භ කරනවා. ඊළඟට පුහුණුවීම වාර සංඛ්‍යාව වැඩි කිරීම.
හරිද? පුහුණු වීම වාර සංඛ්‍යාව වැඩි කරාට පස්සේ නේද? පුහුණු වීම වාර සංඛ්‍යාව වැඩි වුණාට පස්සේ ඔන්න අධ්‍යක්ෂකයාට හැඟෙනවා දැන් ප්‍රසිද්ධ වේදිකාවේ රංගනේ මේ නාට්‍ය ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔන්න ඌ ඊළඟ තීරණයට එනවා. එහෙමනම් සියලුම ශිල්පීන්ගේ දායකත්වයෙන් සිදු කරනවා සවේශ පුහුණුව. මොකද්ද? සවේශ පුහුණුව. සියලුම ශිල්පීන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන පුහුණුව සවේශ පුහුණුව. ඔයගොල්ලෝගෙන් අහන්න පුළුවන් සවේශ පුහුණුව කියලා කියන්නේ මොකද්ද? සවේශ පුහුණුව කියලා කියන්නේ පුතේ මංගල දර්ශනයට පෙර ආතුව සියලුම ශිල්පීන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන අවසන් පුහුණුව. එතකොට අර මංගල දර්ශනයේ නාට්‍යයක් පෙන්වන විදිහටම අංග රචනය කරලා, වේශ භූෂණ අඳලා, පසුතල නිර්මාණ සකස් කරලා, රංගාලෝකයේ යොදාගෙන, නාට්‍ය සංගීතය යොදාගෙන මොකද කරන්නේ? අර මංගල දර්ශනයට පෙර ආතුව සිදු කරන පුහුණුවක් ඒක සවේශ පුහුණුව. ඊළඟට මොකද්ද කරන්නේ? දින නියම කරගෙන, ස්ථානය සහ වේලාව නියම කරගෙන මොකද්ද කරන්නේ? මංගල දර්ශනය පැවැත්වීම. මංගල දර්ශනය පැවැත්වීම. නේද? මේක තමයි අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය. මේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය කුමක්ද කියලා අහන වගේම මේකම අහනවා තව විදිහකට. ඒ මොකද්ද? මොකද්ද? පිටපතක් රංගයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. පිටපත රංගයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. ලියන්න කියලා එන්න පුළුවන්. ක්‍රියාවලිය ලියන්න. පිටපත රංගයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අනුපිළිවෙල දක්වන්න කියලා අහන්න පුළුවන් ඔයාගෙන් ප්‍රශ්නයක්. ඒ නිසා පුතේ ඔය කොයි විදියකට ඇහුවත් මෙන්න උත්තරේ. ඒ නිසා පුතේ ඔන්න අපි අද ඔයගොල්ලෝගේ O level විභාගයේ ඉලක්ක කරගෙන පවත්වපු නොමිලේ පවත්වපු මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ අපි අද සාකච්ඡා කරපු ප්‍රශ්න කිහිපයක් සහ ඒ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ඔබ ගොඩනගා ගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒක නිසා පුතේ මේ සාකච්ඡා කරපු මේ සම්මන්ත්‍රණය නේද? ඕගොල්ලොන්ගේ ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රයෝජනවත් වේවි. මේක නිතර බලලා නේද? මේ අපි සාකච්ඡා කරපු විෂය කරුණු පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන සාමාන්‍ය පෙළ විභාගයට ගිහින් නේද? ඔබ මෙතෙක් ඉගෙනගත් විෂය කරුණු එකතු කරගෙන නේද? නාට්‍ය හා රංගකලා විෂයට නේද? හොඳට පිළිතුරු ලියලා ඔබ ඉහළ ලකුණක් අරගෙන ඉහළින් සමත් වෙන්න ශක්තිය ධෛර්යය ඇති කරගන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පුතේ හොඳට මතක තියාගන්න අවුරුදු 10ක් 11ක් ඉගෙනගෙන ඔබේ අස්සන්න නෙලන හොඳම අවස්ථාව තමයි මේ. ඒ අස්සන්න සරු අස්සන්නක් විදිහට ගෙට ගන්න මේ කෙටි කාලය ඇතුළත උපරිම කැපකිරීමකින් වැඩ කරලා තමන් වෙනුවෙන් නිදිමරාගෙන තමන්ගේ සියලු ඕනෑපාකම් සපුරලමින් ඔබ පිටුපස හිටපු ඔබේ ආදරණීය ගුරුවරු ඔබේ ආදරණීය දෙමව්පියන්ට ඇහැට සතුටු කඳුලක් ඇතිවන අයුරින් මේ ගේම් එක ප්ලේ කරන්න, මේ මැච් එකට මුහුණ දෙන්න, සාර්ථකව ජයග්‍රහණය කරන්න ස්ථීර අධිෂ්ඨානයක් ඇති කරගන්න පුතේ. එහෙනම් අපි අද පන්තිය නවත්වනවා. ඕගොල්ලන්ට සුබ දවසක් වේවා පුතේ. ආයුබෝවන්.